මදත් උදේ එනකොට දැක්ක අනේ පව් අපේ පින්නතුනේ පොලිමට තෙල් ගහ ගන්න ඉන්නවා. අර තෙල්ගේ නැලවල් වහලත් නෑ, නැවුත් වෙනවා, තෙලුත් තියෙනවා. පොලිමේ ඉන්නවා. හේතුව මිනිස්සු හරි කලබලයි. ගොඩක් ඔය ඉඩකඩම් ප්‍රශ්න තියෙනවා. සහෝදරයන්ගේ වල්ලාගෙන හර්මේ කියලා. තියෙන්න ඕනේ. දැන් අපි හිතමුකෝ ගෙදර සහෝදරයෝ 6 දෙනෙක් ඉන්නවා. 6 දෙනාටම බෙදෙන්න ඕනක එක්කෙනෙක් කනවා අල්ලගෙන. එතකොට අත්තිසුකේ තියෙන්න හේතුවක් නැහැ. ඇයි? ඒක සාධාරණ වෙන්න ඕන භුක්ති විඳින එකේ භෝගය. ඒ වස්තුවේ සම්පත සාධාරණ වෙන්න ඕන. ඔබ දැන් බලන්න නිදා ගන්නකොට අර හද ගැස්ම අතට දැනෙනකොට අපට ඒ සැනසීම කියන එක තියෙන්න ඕනේ. අපි නිදා ගන්නකොට පිට වෙන අන්තිම හුස්ම ටික තියෙනවා නින්දට කලින්. ඒ අවස්ථාවේදී අපිට දැනලා තියෙන්න ඕනේ මේවා හම්බ කරන්න, මේවා ගොඩනංවන්න. අර අපි කියන්නේ මේ මගේ කයෙන්, මගේ වචනේ කවදාවත් හානියක් වෙලා නැහැ කියලා. මගේ ආධ්‍යාත්මයේ කෙලෙසිලා නැහැ කියලා. දැන් ඔය භෝගයන් වලට විතරක් නෙමෙයි පෙට්‍රල් ඩීසල් වලටත් අත්තිසුකේ තියෙන්න ඕනේ. එව්වත් නේ ඔය සමහරව අරගෙන වැඩි මිලට විකුණනවනේ. ඒ විකුණලා ගන්න කොටත් මොකක්ද ඇති වෙන්න ඕනේ? ඒ වගේ අවංකකම කියන එක තියෙන්න ඕනේ. Taman පරිභෝජනය කරන දේවල්. දැන් මතක් වෙනවද කොරෝනා කාලේ වැඩි මිල තෙල් විකුණපු කෙනා? ඔහොම හදවතට තට්ටුවක් දාලා බලන්න අපේ අහවලා කියලා. මිනිස්සුන්ට තියෙන්න ඕනේ ඒ අර පරිභෝජනය කරන එකේ සාධාරණත්වය හදවතට දැනෙන්න ඕනේ. නේද? දැන් මදත් උදේ එනකොට දැක්ක අනේ පව් අපේ පින්නතුනේ පොලිමට තෙල් ගහ ගන්න ඉන්නවා. අර තෙල්ගේ නැලවල් වහලත් නෑ, නැවුත් වෙනවා, තෙලුත් තියෙනවා. පොලිමේ ඉන්නවා. හේතුව මිනිස්සු හරි කලබලයි. ඔය අනෙකට ලැබෙනකොට සතුටු වෙන්න ඕනේ, මුදිතාව තියෙන්න ඕනේ.